මේ සිදුවීම 2007 වර්ෂයේ මාහට සිදු වූ සත්‍ය සිදුවීමක්. ඉතින් ඒ දවස්වල මම සේවය කරේ එවකට ලංකාවේ තිබූ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක දඹුල්ල ශාඛාවේ. මගේ නිවස තිබුණේ දඹුල්ල ඉඳලා කිලෝමීටර් 37ක් විතර දුරින් මාතලේ පැත්තට වෙන්න. මම සේවයට යන්නේ දඹුල්ල මාතලේ ඒ 9 මාර්ගයේ. ඉතින් එතකොට මගේ වයස අවුරුදු 25ක් විතර වගේ. මම කළ රැකියාවට අනුව හැම මාසයක්ම අවසන් කර ඊළඟ මාසයේ මුල් දින 2-3දී ප්‍රධාන ශාඛාවේ මීටින් එකට යා යුතුයි. ඒ පහුගිය මාසයේ ප්‍රගතිය හා ඉදිරි මාසයේ සැලසුම් සඳහා. ඉතින් දඹුල්ලේ පදිංචිව ඒ ආසන්නයේ නගරයක වැඩ කරන මගේ යාළුවද ඔහුගේ ශාඛාව වෙනුවෙන් මේ මීටිමට එකතු වෙනවා. ඉතින් මම පාන්දර මගේ බයික් එකේ දඹුල්ලට ගිහින් මගේ යාළුවගේ ගෙදර බයික් එක දාලා පාන්දර 4ට විතර කොළඹ බස් එකකට අපි දෙන්නම නගිනවා. මම ගෙදරින් 3:10ට විතර දඹුල්ල යන්න පටන් ගන්නෙ. මේ සිදුවීම උන දවසෙත් අපි දෙන්න කොළඹ ගිහින් හවස කට්ටියත් එක්ක කතා කරලා ආයෙ කොළඹින් බස් එකකට නැගලා මගද තේ බොන්න නතර කරාම තේත් බීලා අපි දෙන්න දඹුල්ලෙන් බහිනකොට රෑ 11ට විතර ඇති. ඉතින් අපි යාළුවගේ ගෙදර ගිහින් මගේ බයික් එකත් අරන් මම ගෙදර ඉන්න පිටත් වුණා. මේ වෙලාවට දඹුල්ල මාතලේ පාරේ වාහන ගමන් කරනවා ගොඩක් අඩුයි. මම එනකොට නාලන්ද රෝහල ඉස්සරහා පොලිසියෙන් ඉඳලා නතර කරලා ළඟටම ඇවිත් කතා කරලා ලයිසන් චෙක් කරලා බිලද නැද්ද කියලා සැක අරගෙන මගේ යාගිය විස්තර අහලා මට යන්න කිව්වා. මම ඉතින් පාන්දර ගිහින් දැන් ගොඩක් රෑ වෙලා ඇඟටත් මහන්සි. පොලිසියටත් ඉතින් බැන මම ගියා නම් සෑහෙන දුරක් ගිහින් නේ කියලා හිත බයික් එකට නැගලා ෆෝන් එක අරන් වෙලාව බලද්දි 11:50ට විතර ඇති. ඉතින් එතන ඉඳලා කිලෝමීටර 8ක් විතර ගියාම තියෙන හන්දියකින් හැරිලා ඒ පාර කිලෝමීටර් 5ක් විතර මගේ ගෙදරට යන්න ඕන. ඉතින් මම බයික් එකේ හන්දියට ඇවිත් හරවනකොටම ඒ පාරේ බස් හෝල්ට් එකක් තියෙනවා. ඒ වෙනකොට 12ට විතර වෙලාව තියෙන්න ඇති. ඒ හෝල්ට් එකේ ඉඳලා පිරිමි කෙනෙක් සාමාන්‍යයෙන් රජේ රැකියාවක් කරලා විශ්‍රාම ගිහින් වගේ කෙනෙක්. සුදු ෂර්ට් එකයි සුදු කලිසමයි ඇඳලා ඉස්සර රජයේ සේවය කරන අය පාවිච්චි කරලා ලෙදර් හම් බෑග් වර්ගයක්. ඒකකුත් තරම් හෝල්ට් එකෙන් එළියට ඇවිත් මට අත දැම්මා. මම ඉතින් පුරුද්දක් විදිහට මට කවුරු හරි බයික් එකට අත දැම්මොත් දාගෙන ගිහින් බස්සල යනවා. ඉතින් දැන් ගොඩක් රෑ වෙලක්නේ වයසක කෙනෙක් වැදගත් විදිහට හිටියේ. ඒ වෙලාවේ යන්න වාහනයක් නැහැ. ඉතින් මම පුරුදු විදිහට නතර කරා. නතර කරලා නගින්න කිව්වා. මුකුත් කතා නොකර ඒ අංකල් බයික් එකට නැග්ගා. ඉතින් මීටර 10ක් 15ක් යනකොට මම ඇහුවා අංකල් කොහෙ ගිහින්ද මේ වෙලාවේ? මේ වෙලාවට මොකුත් වාහනත් නැහනේ නේද කියලා. කිසිම සද්දයක් නැහැ. එදා හොඳට හඳ එළියක් තිබ්බා. අනික පාරේ මගින් මකට ලයිටුත් තියෙනවා. මම ඔළුව පොඩ්ඩක් හරවලා බැලුවා ඇයි උත්තර නොදුන්නේ කියලා. ඒත් ගාණක්වත් නැහැ. ඉඳගෙන ඉන්නවා. ඒ පාර මට හිතුණා වයස නිසා ඇහෙන්නේ නැතුව වෙන්නේද කියලා. ටිකක් අයියෙන් කටහඬ වැඩි කරලා ඇහුවා ඒ සද්දයක් නැහැ. එහෙම්මම ඉන්නවා. මට දැන් තරහකුත් ආවා. ඒත් මම පාඩුවේ ආවා. ඒ පාර කිලෝමීටර් 2ක් විතර සොහොන් කනත්තක් තියෙනවා. එතනදී එකපාරටම බයික් එක ටිකක් දැඟලෙන්න ගත්තා. ඉඳගෙන ඉඳලා ටිකක් ඉස්සිලා වගේ ආයෙත් ඉඳගත්තා. නිකන් නිින්ද ගිහින් වැටෙන්න ගියා වගේ. මම හැරිලා බැලුවා. අවුලක් නැහැ. නිින්ද යන පාටකුත් නැහැ. කනත්ත පහුවෙලා කිලෝමීටර් 50ක් විතර එනකොට ආයෙත් හන්දියක් තියෙනවා. එතන ලයිට් එහෙම දාලා තියෙන්නේ. මොකද එතන හොල්මන් වලට ප්‍රසිද්ධ තැනක්. රැට තනියම කට්ටිය යනවත් ටිකක් අඩුයි.
ඒත් මට එහෙම දෙයක් හිතුනේවත් නෑ. හන්දියේ ලං වෙනකොටම මම ඉස්සරහින් බහිනවා කියලා අමුතු හඬකින් කිව්වා. මට වෙන දෙයක් නෙමේ තරහක් ආවේ. මම මේරය උදව් කරලා මම කතාත් කරලා මට කතා නොකරපු එකට. ඒත් කටහඬේ අමුත්තක් දෙනුණා. හරියටම මං හන්දියේ නතර කරා. ඒ අංකල් බැස්සා. මම කමක් නෑ කියලා බහිනකොටම හැරිලා බැලුව යන්නම් කියන්න. බැහැපු කෙනත් නෑ, බයික් එකෙත් නෑ. වටපිටාවෙත් කිසිම කෙනෙක් නෑ. එදා ටිකක් මම ගැස්සුණා. මම මෙතන සිදුවීම් ගැනත් දන්නවා. වෙලාවත් දැන් 12 වුණා විතරයි කියලාත් දන්නවා. එක පාරටම මම ෂොක් වුණා වගේ. හන්දියත් එක්ක ලොකු කන්දක් තියෙන්නේ. මම එතන ඉඳලා ආවා එමනම් සෑහෙන වේගකින්. ගෙදර ආව ගමන් අම්මයි අප්පච්චි පුරුදු විදිහටම දොර ඇරගෙන ආවා. අප්පච්චි කිව්වා අද ගොඩක් රෑ වෙලානේ. ගොඩක් මහන්සි පාටයි. මොකුත් ප්‍රශ්නයක් එහෙම නෑනේ නේද කියලා. අම්මත් ඇහුවා චූටි පුතා ඇයි නිකන් අමුතු වෙලා වගේ කියලා. මම එහෙමම ඉස්සරහ තියෙන පුටුවක වාඩි වෙලා අම්මට කියලා වතුර එකකුත් ඉල්ලම් බීලා කතාව කීවා. ඒ පාර අප්පච්චි කීවා ඕව වැඩිය හිතන්න එපා. ගිහින් මොස් එකක් දාගෙන ඉන්න කියලා. ඒත් ඒ දෙන්න මූණින් මූණ බලාගෙන මට දෙයක් නොකිය හිටියා කියලා මට තේරුණා. මං ඉතින් නාලා තේ එකකුත් බීලා නිදාගත්තා. පහවදා සෙනසුරාදා දවසක්. මම හැරෙනකොට 9ට විතර ඇති. ඇහැරුණාට පස්සේ ආයේ කතාව අම්මා ඇහුවා. ඉතින් මම විස්තර ඇතුවම කතාව අම්මට කිව්වා. අම්මා ඇහුවා ඇඟට අමාරුවක් වුණ ගතියක් එහෙම තියෙනවද කියලා. ඉතින් එහෙම දෙයක් මට තිබුණේ නෑ. හැබැයි රෑ තිස්සේ මං කියෙව්වලු, වෙවුලුවලු. කිව්ව දෙයක් තේරුණේ නෑලු. අම්මා රෑ ඔළුවේ තෙල් එහෙමත් ගාලා තියෙනවා. මම මොකුත් දන්නේ නෑ. ওই සිද්ධිය වුණ තැනට කිලෝමීටර් 3කට විතර මෙහා ඉස්කෝලේ තමයි අම්මා උගන්වන්නේ. අම්මා ගුරුවරියා. අම්මා උදේම දන්නාට කෝල් කරලා විස්තර හොයලා මේ සිද්ධිය කියලා. ඊට පස්සේ තමයි කට්ටේ කියලා තියෙන්නේ. කීප දෙනෙක්ටම ওই සිද්ධිය වෙලා තියෙනවා. ඒ හන්දිය පහුවෙද්දිම තියෙන කන්දේ බයික් උඩට යන්න නොදී පිටිපස්සට ඇදලා තියෙනවා. කට්ටිය බයික් දාලා දුවලා සමහරුන්ට කලන්තේ ඇදිලා ඒ වගේ සිද්ධි වෙලා තියෙනවා කියලා.